Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ cookies decorate කරන්න පුළුවන් විදිහේ royal icing එක. royal icing වල consistencies තුනක් තියෙනවා. ඉතින් ඒ consistencies තුන ගැනත් මම පොඩි idea එකක් වීඩියෝ එක අතරතුරේදී දෙන්නම්. ඒ වගේම royal icing හදන්න පුළුවන් recipes තුනක් තියෙනවා. සාමාන්‍ය ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි meringue powder වතුර සහ icing sugar පාවිච්චි කරලා හදන ක්‍රමය. සාමාන්‍යයෙන් ඉතින් meringue powder එක ලංකාවේ හොයාගන්න අමාරු හින්දා මම ඒ ක්‍රමය skip කරා. ඊළඟ එක තමයි icing sugar, corn syrup සහ lemon juice. ඉතින් ඒකත් corn syrup සාමාන්‍යයෙන් ලංකාවේ හැම ගෙදරකම වගේ නෑ. ඉතින් හොයාගන්නත් ටිකක් අමාරු හින්දා ඒ ක්‍රමෙත් skip කරා. අන්තිම ක්‍රමය තමයි බිත්තර සුදු මද සහ icing sugar පාවිච්චි කරලා හදන royal icing recipe එක. ඉතින් මම අද ඒ ක්‍රමය තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් ඕනම ගෙදරක බිත්තර සුදු මද සහ icing sugar තියෙනවා ඇති කියලා මම හිතනවා. ඒ හින්දා බොහොම ලේසියෙන් මේ icing එක හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලට නත්තලට එහෙම cookies decorate කරන්න මේ icing එක හොඳටම ගැලපෙනවා. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී අපි බලමු කොහොමද මේ icing එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම අපි අපේ පිරිසිදු වියලි mixing bowl එකට බිත්තර සුදු මද ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටිකක් පෙනෙනකම් බීට් කරගන්න. මේකෙදි ඔයාලට ඉලෙක්ට්‍රික් බීට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. hand whisk එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හැන්දක් වුණත් කමක් නැහැ. ටිකක් පෙනෙනකම් බීට් කරගන්න. meringue cookies හදනකොට ඒ කියන්නේ kisses හදනකොට වගේ stiff peak එනකම් බීට් කරගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ටිකක් පෙනෙනකම් මේක mix කරගන්න. ඊට පස්සේ ඒකට අපේ icing sugar ටික එකතු කරගන්නවා. ටිකෙන් ටික එකතු කරගන්න ගමන් හොඳට හලා ගන්න. icing sugar වල කැට තියෙන පුළුවන් හින්දා එකපාර එකතු කරන්න යන්න එපා. icing sugar ටික ටික හලන ගමන් එකතු කරගන්න. ඉතින් මේ royal icing හදනකොට consistencies තුනක් තියෙනවා. මේ තුන එකකට එකක් වෙනස් වෙන්නේ එකතු කරන icing sugar ප්‍රමාණය මත. icing sugar ටිකක් අඩුවෙන් එකතු කරලා runny consistency එකකට හදාගන්න ටිකක් දියාරු royal icing එකක් තමයි අපි සාමාන්‍යයෙන් cookie එක cover කරන්න පාවිච්චි කරන්නේ. ඊළඟට ඊට වඩා චුට්ටක් වැඩිපුර icing ටිකක් එකතු කරලා pipe කරන්න පුළුවන් මට්ටමේ වගේ royal icing එකක් අපි හදාගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ cookies වල outline එක ඇඳ ගන්න. ඒ වගේම කේක් එක උඩ designs එහෙම දාන්නත් අපිට ඒ consistency එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි අකුරු ලියන්න එහෙම පාවිච්චි කරන්නේත් ඒ consistency එකට හදාගන්න royal icing එක. ඊළඟට තුන්වෙනි level එක icing sugar ගොඩක් එකතු කරලා paste එකක් වගේ හදාගන්න royal icing එක. මේ විදිහට හදාගන්න royal icing එක අපි සාමාන්‍යයෙන් cakes cover කරන්න, dummies cover කරන්න වගේ වැඩවලට පාවිච්චි කරනවා. ඉතින් මම අද මේ හදන royal icing එක මම කියපු 1 සහ 2 consistency අතර දෝලණය වෙන වගේ එකක්. ලයිනින් කරන මට්ටමේම තද icing එකක් නොවුනත් ගොඩාක්ම දියාරු icing එකකුත් නෙමෙයි. ඉතින් අද මම මේ හදාගත්ත royal icing එකෙන් අපිට cookies decorate කරන්න යන්තම් shape එකේ cookie එකක් උඩ ලියා ගන්න, ඒ වගේම cookies ලයිනින් කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මම අද මේ කියලා දුන්න recipe එක සාමාන්‍යයෙන් royal icing consistencies දෙකක් අතර දෝලණය වෙන වගේ මැද මට්ටමේ තියෙන royal icing recipe එකක් වුණත් මම ඔයාලට basic royal icing consistencies තුන ගැනත් කියලා දුන්නේ. ඒ වගේ මේ වගේ කරන්න පුළුවන් වැඩ මොනවද කියන එක ගැනත් කියලා දුන්නේ. ඒ දේවල් ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වඩාත් හොඳ හින්දා ඉතින් මම හිතනවා රෙසිපි එක පැහැදිලි ඇති කියලා. ඒ වගේම ඔයාලට වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලාත් හිතනවා. මේක හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය විදිහට මේකට කලරින් එකතු කරලා cookies decorate කරන්න පාවිච්චි කරන්න පුළුවන්. කලරින් ගැන සහ පාටවල් හදාගන්න විදිහ ගැන මම වීඩියෝස් දෙකක් විතර කලින් කරලා තියෙනවා. මගේ channel එකට ගියොත් ඒව බලන්න පුළුවන්. ඒ නිසා මම මෙතෙන්දි කලරින් ගැන සහ icing වලට පාට එකතු කරගන්න විදිහ ගැන ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. කලරින් එකතු කරගන්නකොට toothpick එකක් පාවිච්චි කරනවා නම් වඩාත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. icing ටිකට කලරින් එකතු කරගත්තට පස්සේ අපිට අවශ්‍ය විදිහට වෙන වෙනම piping bags වලට icing ටික එකතු කරලා ඉවර වෙලා හොඳට තද ගැටයක් දාගත්තට පස්සේ මේක අපිට හසුරවන්න හරිම පහසුයි. ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක්වත් ලීක් වෙන්නෙත් නැහැ. ඒ වගේම හොඳ තදට icing එක හිටලා තියෙනවා. එතකොට අපිට මේක හරිම ලේසියෙන් cookies වලට icing එක එකතු කරගන්න පුළුවන්. ඉතින් මම අද Christmas cookies ටිකක් තමයි decorate කරන්න හදන්නේ. Christmas cookies decorate කරන වීඩියෝ එක ඊළඟට මම අප්ලෝඩ් කරන්නම්. පුළුවන් ඉක්මනට අප්ලෝඩ් කරනවා. ඒකත් බලාපොරොත්තු වෙමින් ඉන්න. ඉතින් මෙන්න මේ cookies ටික මෙන්න මේ විදිහට ලස්සනට හදාගත්ත විදිහ ගැන ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එක ගොඩක් පොඩි හින්දා වීඩියෝ එක අතරතුරේදී කියන්න බැරි වෙච්ච කරුණු ටිකක් මම වීඩියෝ එක අවසානයේදී මේ විදිහට කියන්නම් කියලා හිතුවා. පළවෙනි දේ තමයි මේ icing එක දියාරු වැඩි වුණොත් ප්‍රශ්නයක් නැහැ. icing sugar එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ icing එක ටිකක් වෙලා එළිය තිබ්බොත් ගල් වෙන්න බලනවා. එහෙම වුණොත් බය වෙන්න එපා. ඒක ආයෙ පාවිච්චි කරගන්න පුළුවන්. අපිට වතුර තව චුට්ටක් එකතු කරලා ඉවර වෙලා අපිට අවශ්‍ය consistency එකට හදාගන්න පුළුවන්. ඒ නිසා මේ icing එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. දියාරු වැඩි වුණොත් icing sugar ටිකක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඝන වැඩි වුණොත් වතුර ටිකක් එකතු කරලා අපිට අවශ්‍ය consistency එකට හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය මම දැකලා තියෙනවා වීඩියෝස් වල කියනවා මේක ටක් ගාලා ගල් වෙනවා කියලා. එහෙම ටක් ගාලාම ගල් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැයක් දෙකක් වගේ යන්න පුළුවන් වේලෙන්න. ඊට වඩා අඩු කාලයකදී වේලෙන්නත් ඉඩ තියෙනවා. ගොඩක් රස්නේ දවසක් නම් සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනවා ඉතින්. ඒ හින්දා දැන් ඔයා decorations කරනකොට එකක් උඩ එකක් decorations දාන්න යන්න එපා. එක layer එකක් වේලුණාට පස්සේ ඊළඟ step එකට යන්න. එහෙම නැත්නම් icing ටික ඔක්කොම එකකට එකක් mix වෙලා cookie එක අවුල් යන්න පුළුවන්. ඊළඟ කාරණා
කාරණාව තමයි මේ අයිසින් එක ඉතුරු වුණොත් කොහොමද ස්ටෝර් කරගන්නේ, ඒ වගේම කොච්චර කාලයක් වගේ තියාගන්න පුළුවන්ද. සාමාන්‍යයෙන් මේ අයිසින් එක ඉතුරු වුණොත් ඒක හොඳට කවර් වෙන විදිහට, වාතය ඇතුළු නොවන විදිහට එයා ටයිට් කන්ටේනර් එකකට දාලා, එහෙම නැත්නම් හොඳට ක්ලින් රැප් එකකින් වගේ කවර් කරලා, උඩින් කවර් කරලා හොඳට වැහෙන විදිහට ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම හිතනවා සතියක් දෙකක් වගේ තියාගන්න පුළුවන් ඇති කියලා. ඊට වඩා වුණත් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ප්‍රධාන වශයෙන් ඔයාලා මම වීඩියෝ එකක් දැම්මහම අහන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න ටිකකට තමයි මම අන්තිමට උත්තර දුන්නේ. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ළඟදිම කුකි ඩෙකොරේටිං වීඩියෝ එකක් මම අරන් එනවා. channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්මස් වීඩියෝ සීරීස් එකක් මම කලින් කරලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න. මේ ක්‍රිස්මස් කාලේ ඔයාලට අවශ්‍ය විදිහට කේක්ස් හදාගන්න, කප් කේක්ස් හදාගන්න වගේ වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අදට ඔච්චරයි. අදට ගිහින් එන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. bye.